ලේකම්තුමාලට එහෙම නැත්නම් සංවර්ධන කමිටුවේ සභාපතිතුමාලට වගකීමක් තිබුණා එතුමන්ලා මේ කමිටුව කැඳවන්න මේ ජනතාව දැනුවත් කරන්න එනවුස් එකක් යවන්න සමාජ මාධ්‍ය දාන්න මේ කිසිම දෙයක් නැහැ මේකේ ඔටෝමැටික් කොත්මලේ මේ ඩෑම් එකේ තියෙන දොරවල් ටික ඇරනකම් කොහෙද ආණ්ඩුව හිටියේ කොහෙද 25 දැනගත්තනේ දැන් 25 වෙනිදා දැනගත්තනම් ආපදා කළමනාකරන අමාත්‍යවරයා ඇයි මේ නිලධාරීන් හමුුන්නේ නැත්තේ ඇයි මේකට වැඩපිළිවෙල හැදුවේ නැත්තේ රටේ ජනාධිපතිතුමා නම් ආපදා කළමනාකරන මේ අමාත්‍යවරයා ඇයි මේකට වැඩපිළිවෙල හැදුවේ නැත්තේ ස්වාධීන മന്ത്രിතුමියා මේක පක්ෂයකවත් නෙවෙයි ස්වාධීන മന്ത്രിතුමියා තමන්ගේ කෑම පැකට් 200ක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහිල්ලා බෙදන්න යනකොට මාලිමාවේ മന്ത്രിවරයෙක් ඇවිල්ලා අතත් විකලා කෑම පැකට් ටික මගේ ප්‍රදේශයේ බෙදනවා නම් මං හරහා තමයි බෙදන්න ඕන කියලා සමාජ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පළමුවෙන්ම ශෝකේ ප්‍රකාශ කරන්න කැමතියි මේ වෙලාවේ ගම් වතුර ඒ වගේම නායෑම් වලින් ජීවිතේ නැති වෙච්ච ඒ සියලුම දෙනාට ශෝකේ ප්‍රකාශ කරන්න කැමතියි ඒ වගේම තමයි මේ වෙලාවේ මේවයින් ජීවිත ගලව ගන්න විශාල කාර්යභාරයක් කරන ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම රජයේ නිලධාරී ඒ වගේම ත්‍රිවිධ හමුදාව ඒ වගේම සියලුම දෙනා තමන් ස්වේච්ඡාවෙන් වැඩ කරන සංවිධාන ඇතුළු YouTubersලා ඇතුළු මේ සියලුම දෙනා අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම තමයි අපි පක්ෂයක් විදියට අපිට පුළුවන් ආකාරයට අපි මේ ආපදා වෙච්ච වෙලාවේ ඉඳන් අපිට කරන්න පුළුවන් උපරිමේ අපි කරමින් ඉන්න. අපි ආරම්භ කරා මුලින්ම ආහාර ලබා දෙන්න මොකද රජේ එනකන් ඉන්නේ නැතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් එනකන් ඉන්නේ නැතුව අපි පක්ෂයේ මැදිහත් වීමෙන් අපි ආසන සංවිධායකතුමන්ලා අපේ ජාතික සංවිධායකතුමා නාම රාජපක්ෂ මැතිතුමාගේ දැනුවත් කිරීමෙන් පස්සේ අපි ආහාර දෙන වැඩපිළිවෙල ආරම්භ කරා. ඊට පස්සේ සමහර ප්‍රදේශවලට අපිට යනකොට දවස් දෙකමාර එක වේලකටවත් කෑම හම්බෙච්ච නැති ප්‍රදේශ තෝරගෙන තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. ඊට පස්සේ අපි දැක්ක විමල් රත්නායක මහත්තයා එහෙම බෝට්ටු ඕන කියලා මම දැක්ක සමාජ මාධ්‍යෙත් දානකොට ඒ වෙනකොටත් අපි කොළොන්නාවට අවශ්‍ය බෝට්ටු ටික පක්ෂයේ මැදිහත් වීමෙන් අපේ සංවිධායකවරු මෙහි ඇවිල්ලා වැඩ කරා. වෙනස තියෙන්නේ අපි අර ලේබල් නම් ගහගන්නේ අර පොහොට්ටුවේ ලකුණු අර තරු වගේ අපි ගහගන්නේ නැහැ. මොකද නාම රාජපක්ෂ මැතිතුමා කිව්වේ හැබැයි අර ඔබතුමාලා අර චෝදනාවක් එල්ල කරාම Facebook එකේ ගිහිල්ලා බලනවා වගේ වැඩ කරපු අයගේ Facebook ගිහිල්ලා බැලුවා නම් බලා ගන්න පුළුවන් මොන තරුවෙන්ද වැඩ කටයුතු කරේ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කනගාටු වෙනවා සමහර තැන්වල මේ ආණ්ඩුවේ മന്ത്രിවරුන්ගේ හැසිරීම අර කඩුවෙල ස්වාධීන മന്ത്രിතුමියා මේක පක්ෂයකවත් නෙවෙයි ස්වාධීන മന്ത്രിතුමියා තමන්ගේ කෑම පැකට් 200ක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහිල්ලා බෙදන්න යනකොට මාලිමාවේ മന്ത്രിවරයෙක් ඇවිල්ලා අතත් විකලා කෑම් පැකට් ටික මගේ ප්‍රදේශයේ බෙදනවා නම් මං හරහා තමයි බෙදන්න ඕන කියලා සමාජ මාධ්‍ය වීඩියෝ පවා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ ඒක නෙවෙයි. එක පැත්තකින් එහෙම කරනවා අනිත් පැත්තෙන් අද පොලිසිය පැමිණිලි දෙකක් කරලා තියෙනවා මේ වෙනකන්. කිසිම විභාගයක් වෙලා නැහැ. අර අහිංසක මිනිස්සු එකතු කරන කෑම ටික පවා ඒකට ලේබල් ගහගන්න යනවරෙන්න වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලීමක් කරන්න කැමතියි. මම හිතන්නේ දැන් කැබ් ගේනවා කිව්වා 225ටම ගේනවා කියන්නේ මටත් කැබ් එකක් ගේනවා කියන එකනේ. මං වෙනුවෙන් වෙන් කරලා තියෙන කැබ් එක. ඒ කියන්නේ මම දැක්ක ටෙන්ඩරේ අනුව මට ලක්ෂ 210ක් කැබ් එකට වෙන් කරලා තියෙනවා. එක වාහනයකට. ඒ වගේම තමයි ඉන්ෂුරන්ස් එකත් දාලා දෙනවා කියලා තියෙන ඉන්ෂුරන්ස් එකටත් තව ලක්ෂ 10ක් විතර අවුරුදු 4ට යනවා ඇතිනේ. ඒ සියලුම මුදල් මම ලිඛිතවත් කතානායකතුමාට දෙන්නම්. ඒ සියලුම මුදල මේ වෙද්දී මේ ආපදා තත්ත්වයට එක්ක කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍ය බෙහෙත් ටික ගේන දැනටත් අත්‍යවශ්‍ය බෙහෙත් 60ක් නැහැ කියලා අපිට පාර්ලිමේන්තු එකේ රිසර්ච් එකෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමසීමක් කරන් පස්සේ බෙහෙත් 60ක් මේ ආපදාවට කලිනුත් නැතුව තිබිලා තියෙනවා. ඒකෙන් මගේ කැබ් එකේ සල්ලි ටික සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන්න කියලා මම නියෝජ්‍ය කතානායකතුමනි ඉල්ලීමක් කරනවා. වගේම අපේ මාස කීපයක පට්ටිය මම නාම රාජපක්ෂ මැතිතුමා අපි
අපි ආදරය වැඩසටහන යටතේ ළමයින්ට පොත්පත් ලබා දෙන්න අපි හෙට දිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. මොකද වතුර බැහැලා ගිහිපු තැන් වලින් ඒ තත්ත්වය ගෙවල් වලට ආපු අයට තමයි මේ වැඩසටහන පටන් ගන්න පුළුවන්. හෙට අපි ළමයි 1500කට ඒ පොත්පත් දීලා ඒක හම්බන්තොටින් ආරම්භ කළා හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ලංකාව වටේම ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ දේශපාලනයක් නැතුව පක්ෂයක් විදිහට අපි සතියක් කිසිම විවේචනයක් නැතුව නිශ්ශබ්දව ආණ්ඩුවේ ඒ වගේම රට වෙනුවෙන් අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ වගේම තමයි අයවැය ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍ය අපි විරුද්ධව තමයි ඡන්දෙ දෙන්නේ. අපි හැමදාම මේ වෙලාව ආපු වෙලාවේ ඉඳන් ඒ අස්තමේන්තු වෙන්න පුළුවන් ඒවට විරුද්ධව දුන්නේ. හැබැයි මේ පරිපූර්ණ ඇස්තමේන්තුවට අපේ කිසිම විරෝධතාවයක් නැහැ. ඒ වගේම තමයි මේ සැරේ පළවෙනි වතාවට අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන්නේ නැහැ. හැබැයි විරුද්ධව ඡන්දය ලබා දීමේ නෑ කියන්නේ මේ ආණ්ඩුවට සහයෝගය දෙනවා කියන එක නෙවෙයි. මේ අයවැය වෙනස් විය යුතුමයි. මොකද මේ අද අයවැය අනුමත කිරීමේ කිසිම තේරුමක් නෑ. මොකද මේ අයවැය මේ ගම් වතුර තත්ත්වයට නායෑම්වට කලින් හදපු අයවැය. මේක එතකොට නිවාස අමාත්‍යාංශයට වෙන් වෙච්ච මුදල් ප්‍රමාණය මේ වෙලාවේ මේ ඇති නෑ. ඒ වගේම මේ අයවැය සම්පූර්ණයෙන්ම මේ ආපදාවට මේ හානියට සුදුසු ආකාරයට වෙනස් විය යුතුයි. හැබැයි එහෙම දෙයක් අපි දකින්නේ ඒකින්ද අපිට පක්ෂව දෙන්නත් හැකියාවක් නැහැ. අපිට පේන එකම කාරණේ තමයි අපි දවස් දෙකක විවාදයකට තෙරි සාකච්ඡාවක් ඉල්ලුවා ආපදාව ගැන කතා කරන්න. හැබැයි ඒ අවස්ථාවත් අපිට ලැබුණේ නැහැ. මොකද ඒ අවස්ථාව ලැබුණා සමහර විට අනුරාධ ජයරත්න ඇමතුමාලාට ඒ වගේ මේ දිස්ත්‍රික්කවල වැඩිම අපදා වෙච්ච മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තුවේ කියන්න තිබුණා මේ ප්‍රශ්න ටික. ඒවට ඔබතුමාලාට ඇටෙන්ඩ් වෙන්න තිබුණා. හැබැයි ඒ අවස්ථාවෙත් ඔබතුමාලාට හදිසි වුණා වෙළඳ අමාත්‍යාංශය අයවැයයි තව අයවැය කීපයක් සම්මත කරගන්න. පුදුම හදිසියක් තමයි අයවැය සම්මත කරගන්න ඌමනාව තිබුණේ. හැබැයි මේක හරි විදියට හදන්න නැතුව ඇයි හදිසිය? මොකද ලබන අවුරුද්දට නම් අයවැය ඉදිරිපත් වෙන්නේ මීට කලින් දාපු එක ටෙන්ඩරේ තියෙන අර කැප් ටෙන්ඩරේ විතරයි. දූෂිත කැප් ටෙන්ඩරේ ඇරෙන්න වෙන කිසිම හේතුවක් නැහැ මේ අයවැය හදිසියේ ඒ කියන්නේ අර ආපදාව ගැන සාකච්ඡා කරන්නේ නැතුව මේක අනුමත කරගන්න ඕන නම් තියෙන්නේ දෙන්නට එක්වර කැබ් එකෙන් කවුරු හරි මේ දූෂිත කැප් ටෙන්ඩරේ වෙනුවෙන් වැඩ කරන මනුස්සයටයි කැබ් හම්බෙඩ අය විතරයි මේක හදිසියක් තියෙන්නේ. එහෙම නැත්නම් මේක රිවයිස් කළා මේ ආපදාවට සුදුසු විදියට හදලා තිබුණා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කතා කරන්නත් නෙවෙයි හිටියේ හැබැයි ආණ්ඩු පක්ෂයයි දිගටම මේ ආපදාව ගැන කතා කරද්දී විපක්ෂයට චෝදනා කරන තැනුත් අපි දැක්කා. හැබැයි මේ ඇත්තටම මේ ආපදාව මේිට වැඩිය අඩුවෙන් බේරගන්න තිබුණේ නැද්ද? මේකට සූදානම් වුණා ඇතිද? අපි මේ රටේ ජනතාවගෙන් අහන්න කැමති. අපි දැක්කා නුවර මන්ත්‍රීතුමා එදා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රශ්න ටික කියනකොට ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා එතුමාගේ පිළිතුරේද කියනවා අපි 100% මේක සූදානම් වෙලා හිටියේ කියලා. ඒ වගේම අපි දැක්ක නියෝජ්‍ය ඇමතිවරයා මහින්ද ජයසිංහ මැතිතුමා මෙහෙම ප්‍රශ්නයක් කලින් දැනගෙන හිටියනම් මේකේ නිලධාරීන්ගේ තමයි වරද කියනවා. මොකද අර හැමදාම වගේ මේ ආණ්ඩුව ඔක්කොම ටික නිලධාරීන්ගේ යකට දාලා අතහොද ගන්න යනවා වගේ පේන හින්දා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා අපිට මේවා කතා කරන්න වෙන්නේ. අපි දැක්කා ඔබතුමාගේ රූපවාහිනී වැඩසටහන ඒකින්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඕන ඇමතුමාට අවස්ථාව දෙන්න එතුමත්. Yes, honorable deputy නායකතුමනි මෙහෙමයි. ඔබතුමා සමාජ මාධ්‍යයෙන් එන්න එපා ගරු මන්ත්‍රීතුමා. මගේ ටර්නින් පොයින්ට් වැඩසටහනේ සම්පූර්ණ කතාව බලන්න. එහෙම නැතුව මොකද දැන් ඕගොල්ලන්ගේ විශේෂයෙන්ම මේ මඩ බලකායක් ඉන්නවා. ඒ මඩ බලකාය අපේ හැම කෙනෙක්ගේම කතාවල අගමුලින් අල්ලගෙන කෑල්ලක් අල්ලගෙන ඒක වැරදි විදිහට විග්‍රහ කරන නිසා මම ඒවට අපි උත්තර දෙන්නේ නැහැ. ඔබතුමා මේ වෙලාවේ මගේ නම කියපු නිසා නිවැරදිව මම පැහැදිලි කරපු එක බලන්න. එහෙම නැතුව අර සමාජ මාධ්‍ය තුල යන කෑලි අල්ලගෙන මේ මෙතන මේ ඒව ඔස්සේ යන්න එපයි කියලා මම ඉල්ලනවා. Honorable D. Vichanaka, හරි මහින්ද ජයසිංහ මැතිතුමා කියනවා නම් නිලධාරීන්ගේ වරදක් නැහැ කියලා මම පිළිගන්නවා. මම දැක්කේ ඔබතුමාගේ වීඩියෝ එකක් යනවා නිලධාරීන්ගේ වරද. ඔබතුමා කියන තැන තමයි මාත් ඉන්නේ. ඔබතුමා දැන් හරි කියනවා නම් නිලධාරීන්ගේ වරදක් නැහැ කියලා මම මෙතන උඩින්ම පිළිගන්නවා. මොකද අතුල කරුණාරත්න මහත්තයා 11 වෙනිදා ඉඳන් ප්‍රෙස් තියතිය කියනවා මෙහෙම අනතුරක් වෙන්න පුළුවන් 22 23 24 25 ගැන ප්‍රෙස් තියතිය. දැන් මහින්ද ජයසිංහ මැතිතුමත් මගේ මතේ ඉන්නේ හොඳයි. දැන් 22 23 මේක ගැන ප්‍රෙස් තියතිය කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා. you have 2 more minutes. ගරු නියෝජ්‍ය කතානායක ප්‍රෙස් තියතිය කියලා තියෙද්දි මොකද්ද මේ ආණ්ඩුව ගත්ත පියවර?
ඊට පස්සේ දැන් ඊයේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා කියන 25 වෙනිදා වෙද්දී අපි දැනගත්තා කියලා. හරි දැන් 25 දැනගත්තානේ. දැන් 25 වෙනිදා දැනගත්තා නම් ආපදා කළමනාකරන අමාත්‍යවරයා ඇයි මේ නිලධාරීන් හමුුන්නේ නැත්තේ? ඇයි මේකට වැඩපිළිවෙල හැදුවේ නැත්තේ? රටේ ජනාධිපතිතුමා නම් ආපදා කළමනාකරන මේ අමාත්‍යවරයා ඇයි මේකට වැඩපිළිවෙල හැදුවේ නැත්තේ? එතුමා 25 වෙනිදා එතුමා 24 වෙනිදා ඉන්නේ මං හිතන්නේ සංගීත් එක්ක අර කියපු ප්‍රශ්නයත් එක්ක ඒක ගැන. ඊට පස්සේ 25 රංජන් රාමනායක මහත්තයලත් එක්ක තියෙන ශේෂ්ත්‍රයේ තියෙන ගැටලු කතා කරනවා. 26 වෙනිදා පඩි ප්‍රශ්නයක් කතා කරනවා. මෙච්චර ආපදාව BBC එකේ පැහැදිලිවම කියනවා නම් මිලිමීටර් 400කට 500කට වැඩි වැස්සක් වැටෙනවා කියලා. මේකේ රිපෝට් එකක් අනිවාර්යෙන් ජනාධිපති මාධ්‍යාංශයෙන් එතුමන්ලට ලැබෙනවා. ඇයි මේකට පිළිතුරු දුන්නේ නැත්තේ? කොත්මලේ ජලාශේ ඇයි වෙලාවට විවෘත කරේ නැත්තේ? අද දැන් කියනවා මේක ටෙක්නිකල් කාරණයක් එහෙම කරන්න බෑ කියලා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඔය ජල කළමනාකරණ කමිටුව අපි නිතරම කෝප් එකට ගෙනල්ලා තියෙනවා. ඕකේ කිසිම ටෙක්නිකල් කාරණයක් නැහැ. මේක ටෙක්නිකල් තමයි. හැබැයි ටෙක්නිකල් අධික වැස්සක් වැටෙනවා නම් එකපාරට මේක ඔටෝමැටික් ඇරෙනකම් දැන් මේ ජලාශ හදලා තියෙන්නේ මේ වේල් ඔටෝමැටික් ඕපන් වෙනවා ජලාශේ ඒ ඩෑම් එකට ඩැමේජ් එකක් වෙනවනම් ඒ වෙලාවට කලින් තමයි හැමතිස්සෙම මේක ඕපන් කළ යුත්තේ. හැබැයි මේක ඕපන් කරන්න කලින් මේක වැඩිම ඩැමේජ් එකද උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමාලට එහෙම නැත්නම් සංවර්ධන කමිටුවේ සභාපතිතුමාලට වගකීමක් තිබුණා එතුමන්ලා මේ කමිටුව කැඳවන්න මේ ජනතාව දැනුවත් කරන්න එනවුස් එකක් යවන්න සමාජ මාධ්‍ය දාන්න මේ කිසිම දෙයක් නැහැ මේකේ ඔටෝමැටික් කොත්මලේ මේ ඩෑම් එකේ තියෙන දොරවල් ටික ඇරෙනකම් කොහෙද ආණ්ඩුව හිටියේ කොහෙද ආණ්ඩුව හිටියේ කිසිම පණිවිඩයක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමෝ මතක් කරන්න කැමති. ඔය වගේම තමයි පාස්කු වෙලාවෙත් ඔය වගේමයි උනේ. හැබැයි පාස්කු වෙලාවේ ජනාධිපතිවරයාට අන්තිමට මිලියන 100කුත් ගෙවන්න වුණා. ඒක බාරව හිට පොලිසිපතිතුමාට ආරක්ෂක ලේකම්තුමාට අදටත් නඩු හිරෙත් ගියා. ඊට සමාන කාරණයක් වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා තේරීම්කාරක සභාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමේ අරගෙන විශේෂයෙන් මේ තත්ත්වයෙන් රටේ ජනතාව මුදවා ගත්තයින් පස්සේ මේ පිළිබඳව ප්‍රශ්න කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.